හරි මහත්මයා ආන්නේ සත්ව ඝාතනය ඒ මාතෘකාව නෙමෙයි ඒකේ සාධාරණ අසාධාරණ භාවය නෙමෙයි සත්ව ඝාතනය කරන ක්‍රමය මොකක්ද කියලා සත්ව ඝාතනය කරන ක්‍රමය මොකක්ද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ සත්ව ඝාතනය කරන ක්‍රමයේ ඉස්ලාම් ධර්මයේ සත්වයන් අවශ්‍යතාවයට ඝාතනය කරන්නට පුළුවන් ක්‍රමයකුත් තිබෙනවා සතෙක් ඝාතනය කරන්නට කලින් ඒ සතා ඉදිරිපිට පිහිය මුවත් කරනක ඉස්ලාම් ධර්මයේ තහනම් කරනවා. පිහිය මුවත් නොකළ යුතුයි. ඒ සතාට මරණ බිය ඇතිවන ආකාරයේ කිසිදු ක්‍රියාවක් නොකළ යුතුයි. අපේ සමාජයේ වැරදි වෙනවා. ඒවත් මම කියන්නම්. නොවිය යුතුයි. දෙවෙනි කාරණාව එම සත්වයාව ඝාතනය කරනකොට ශ්වාසනාලය සම්පූර්ණ එකවර කැපෙනසේ ඝාතනය කළ යුතුයි. මෙය ඉක්මනින්ම සිද්ධ විය යුතුයි. එසේ නැතුව වද හිංසා දීලා තවත් සතෙක්ව ඝාතනය කරන එක තවත් සතෙක්ට පෙන්නට දීලා එතකොට මේ ඝාතනය කරනකොට ශ්වාසනාලය සම්පූර්ණයෙන්ම එකවර කැපිය යුතුයි. මෙම ක්‍රමය කපන සත්වයක කපපු විගස එම සතා දඟලන දැඟලිල්ල අපි දකිනවා. එතනදී තමයි අපිට ඇවිල්ලා හදක කියන්නේ. මේ දැඟලිල්ල අපිට බලාගෙන ඉන්නට බෑ අපිටත් එමය. කපන අයට සමහර කපල පුරුදු වුණ අයට ඒක ගාණක් නැහැ. අලුතින් මම කපන්න කිව්වොත් මටත් ඒ දේ දැනෙනවා. මනුස්සයන්ට දැනෙන දෙයක්. නමුත් මේ පරිේශනාත්මකව අපි බලන්නට ඕන. විද්‍යාත්මක ඇසින්. ඇමරිකාවේ පරිේශනාගාරයක පරිේශනයක් පැවැත්වුවා සතුන් ඝාතනය කරන විවිධ ක්‍රම. ඒ සත්වයාගේ හිසට EEG හදවතට හෘදයට ECG දෙකක් තිබෙනවා. ECG හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය EEG මොලේ ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද විවිධ මරණ ක්‍රම තුලින් සතුන් ඝාතනය කිරීම නිසා පොළු වලින් ගහලා මරනවා සමහරු සතුන්ව හිතුමතේට කිසිම මෙවැනි ක්‍රමයක් නැතුව එක හෙලාම ඕනම පැත්තකට විදලා කොටලා මරණ ක්‍රමයක් තිබෙනවා එවැනි විවිධ ක්‍රම වලින් සතුන් ඝාතනය කරන මෙම පරිේශණය පවත්වනකොට ඉස්ලාම් පවසන මෙම හලාල් ක්‍රමය තුලින් සතුන් ඝාතනය කිරීම නිසා සතුන්ගේ වේදනාව කෙතරම් දුරට අවම මට්ටමක පවතිනවද වේදනාවක් නැති වෙන්න අවම මට්ටමක පවතිනවද කියලා පරිේශනයක් කරනකොට ඉස්ලාම් පවසන ක්‍රමය අනුව පරිේශනයේ සතුන් කපනකොට මේ ශ්වාසනාලයේ කපපු විගස මොලේ ක්‍රියාකාරීත්වය වහාම අත්හිට වෙනවා මොලේ ක්‍රියාකාරීත්වය නැති වුණාම වේදනාව දැනෙන එක නැති වෙන්නේ වේදනාව දැනෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා අවම වන්නේ වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා වේදනාව දැනෙන්නේ මේ කපන වෙලාවේදී දැනෙන වේදනාව පමණයි කියලා පරිේශණයක පැහැදිලිව සඳහන් කරා හේතුව මොලේ ක්‍රියාකාරීත්වය ශ්වාසනාල හරහා රුධිර නාල හරහා නැති වුණ ගමන් සම්පූර්ණයෙන්ම වේදනාව දැනෙන එක නතර වෙනවා වේදනාව දැනෙන්නේ ස්පර්ශයේ මේ සම නිසා සම සම්බන්ධ වෙන්නේ මොලේට එම ක්‍රමය තමයි ඉස්ලාම් හඳුන්වා දී තිබෙන්නේ එම නිසා ඊටමත් අවම වශයෙන් මරණීය වේදනාවක් සහිතව සතුන් ඝාතනයට ලක් වෙන්නේ මෙම කුර්බාන් කියන මෙම ක්‍රමය අරහා කියලා අද සනාත කර තිබෙනවා මේවා නිකම් පරිේශන නෙමෙයි තහවුරු කරපු පැහැදිලි පරිේශන වාර්තා මෙම කුර්ආන් පරිවර්තනය තුල ඒ පිළිබඳව සියල්ලක්ම සඳහන් වෙනවා ඒ ආහාර පිළිබඳව කුර්බාන් ක්‍රම පිළිබඳව තිබෙනවා අවශ්‍ය කට්ටියට දැන් ප්‍රශ්න ආපු කට්ටියට අපි නොමිලේ ලබා දෙනවා පිටපතක් ඒවා කියවන්න කියවනකොට තේරෙයි එතකොට මෙම ක්‍රමයේ ඉස්ලාම් ධර්මයේ අවධාරණය කර තිබෙනවා මේ ක්‍රමයට අනුව කරනකොට නමුත් අර ගැස්සීම තිගැස්සීම සිද්ධ වෙන්නේ හෘද වස්තුවේ රුධිර ස්පන්දනය වැඩි වෙනකොට හෘද වස්තුවේ එක හෙලාම නතර වෙන්න කපපු විගස මොලේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා හෘද වස්තුව නතර වෙන්න විනාඩි කිහිපයක් ගත වෙනවා එසේ විනාඩි කිහිපයක් ප්‍රමාද වෙන්නේ ශරීරයේ තිබෙන සම්පූර්ණ රුධිරය පිටතට ගලන්නට සලස්වන්න ඒ රුධිරය ගැලෙන්නට ඕන එළියට අපට මාංශ කුර්බාන් කරලා අනුභව කරන්නට කපලා බෙලි කපලා අනුභව කරන්නට කියලා දීලා තිබෙන්නේ එම සත්වයාගේ රුධිරය සම්පූර්ණයෙන්ම එම මසෙන් ඉවත් වන්නට ඕන. සත්වයාගේ රුධිරය ඉවත් වන්නට නම් මෙලෙස එකහෙලා විදින ආකාරයෙන් රුධිරය පිටත් වන්නට කැපීමක් සිද්ධ කරන්න ඕන. රුධිර නාල කැපෙන නිසා හෘද වස්තුවත් ක්‍රියාත්මක වෙන නිසා සම්පූර්ණ රුධිරය පිටතට ගලා එනවා. ඉන්පසුව එම මාංශ ආහාරය සඳහා සුදුසු මාංශයක් බවට පත් වෙනවයි කියන එක තමයි ඉස්ලාම් පවසන්නේ.
එම හෘද ස්පන්දනයේ පවතින්නේ රුධිරයේ පිටාර ගලවන්නට ඒ අපට දැඟලිල්ලක්සේ හිතට වේදනාවක්සේ දැනෙනවා. ඒ මදක් ඉවසා ගත්තා නම් ඒ මස් ටික අනුභව කරන්න පුළුවන්.